දුවේ පුතේ ඔයාලා සේරටම ආයුබෝවන්. අද අපි වීඩියෝ අංක 12 යටතේ මා අකුර ඉගෙන ගනිමු. මා අකුරෙන් පටන් ගන්නා පින්තූර කීපයක් ඊළඟට බලමු. මල, මයිනා, මකුලුවා, මකනය. ඔයාලා හොඳින් දන්නා පින්තූර කීපයකුයි මේ. තව ඔයාලට රූප මතක් වෙනවනම් ඒ රූප ඇඳලා නැත්නම් ඔයාලා ළඟ මා අකුරෙන් පටන් ගන්නා පින්තූර තියෙනවා නම් ඒවා අලෝලා පළවෙනි පස් රූල් පොතේ පිටුව හැඩ කරගන්න. ඉස්සරලා අපි පස් රූල් පොතේ මා එහෙම නැත්නම් ම කියන අකුර ලියමු. බෝලය මේ රූල් දෙක පිරෙන්න බෝලයක් ගන්න. මේ විදිහට. ඊට පස්සේ අපි මේ බෝලේ මෙන්න මේ පිටිපස්සේ ඉඳලා මෙන්න මෙහාට ලස්සනට පහළින් වටයක් එනවා. රූලෙන් නතර කරනවා. ඊට පස්සේ අපිට කට ගොඩක් කරලා අකුර ලියන්න බෑනේ. ලං කරලා මේ විදිහට උඩ රූලේ ගාවලා මෙන්න මේ විදිහට උඩටම යන්න ගන්නවා. ම ඔන්න බෝලයක් යෙදුවා. බෝලේ පිටිපස්සෙන් රූලට ගියා. ඊට පස්සේ ලස්සනට කට වහන්න ඕන නිසා කට වැහුවා. කට මෙතනින් ගොඩක් අරින්න බෑනේ. ඔන්න පහළ රූලෙත් ගෑවුවා. ඊට පස්සේ ඔන්න ලස්සනට මා අකුර ලිව්වා. ඔන්න බලන්නකෝ. ඔන්න අපි නවත්තන්න නැතුව ලියන හැටි. ඊළඟට මේ විදිහට ඔයාලගේ පස් රූල් පොතේ පිටුව මා අකුර ලිව්වද බලන්න. මා මම මේ බලන්න එක ළඟ තියෙන අකුරු දෙක එකම වගේ අකුරු දෙකක් වෙලත් මේ බලන්න මා කියලා කට ඇරලා සද්ද කරලා ම කියලා කට වැහිච්ච සද්දයක් එනවා. මා මම. ඊළඟට අපි ලියමුකෝ නම කියලා. නා ම නම. ඊළඟට ගම. ගා ම ගම. ඊළඟට මඩ. මා අකුර මුලට ගමුකෝ. මා මඩ. දැන් අපි ඊළඟ පිටුවේ මා අකුර යොදලා අකුරු 3ක් 4ක් යෙදෙන වචන කීපයක් ලියමු. පළවෙනි වචනේ කමත. කමත. ඉස්සර කාලේ කමතේ තමයි ගොයම් පාගන වැඩ කළේ. කමත. ඊළඟ එක මඩම. මා මඩම. ඊළඟ වචනය වමට.
වමට. ඊළඟ වචනය අපි ලියමුකෝ අකුරු 4ක එකක් සමනය කියලා. සා ම න ය. ඔයාලත් කියවමින් ලියන්න. එතකොට වැරදෙන්නේ නැහැ. බලන්න මේවා කියවන්න පුළුවන්ද කියලා. කමත මඩම වමට සමනය. දැන් තනි රූලේ මයන්න ලියන විදිහ බලමු. ඉස්සෙල්ලාම රූලේ ගෑවිලා මේ විදිහට බෝලේ පටන් ගන්නවා. පටන් අරගෙන පිටිපස්සේ ඉඳලා ඉස්සරහට යනවා. ඊට පස්සේ රූලේ ගෑවෙනවා. ගෑවිලා මේ රූලෙත් ගෑවිලා අපි දන්නවා රූල පහු වෙනකොට හරවනවා. ම ඔන්න රූලෙන් බෝලේ ගත්තා. මේ විදිහට ගියා. රූලේ ගෑවුණා මෙතනින් රවුම් හැඩයක් ගන්න. ඔන්න ම අකුරු 4ක් ලියාගෙන පිටුව පිරෙන්න රූල් දෙකක් කැඩලා තුන්වෙනි රූලේ මයනු ලියන්න. අපි දැන් ඊළඟට මයන්න පිටුවක් ලියලා ඉවර නම් අසාලි වීමකටයි මේ සූදානම. මම කියන වචන ලියමු. මම. දැන් ඔයාලා අකුර කියව ගන්න මේ විදිහට ම කියවමින් ලියන්න. ගම ගාම නම නාම. ඊළඟට අපි අකුරු 3 වචන ලියමු. කාමත කමත. ඊළඟ එක මාඩම මඩම. ඊළඟ එක සාමනය සමනය අකුරු 4ක එකක්. ඊළඟ එක ඒතනම එතනම. බලන්න ඔයාලගේ අසාලි වීමත් මේ විදිහට තියනවාද කියලා. දුවේ පුතේ අපි මව්බස 13 වෙනි වීඩියෝවෙන් නැවත හමු වෙන තුරු ඔබ සැමට ආයුබෝවන්.